වතුර එකම එක පාරයි බොන්න පුළුවන්. ඇඟිලි දෙකයි යූස් කරන්න පුළුවන් මේ රයිස් එක කන්න. සින්දුවක් කියන්න තියෙනවා. පෙරදුන කෙනාට සින්දුවක් කියන්න තියෙනවා. හැබැයි කියන්න ඕනි කොහොමද? කැත්. හායි යාළුවනේ. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි ආවා රයිස් චැලෙන්ජ් එකක් අරගෙන. මේ ඉතින් මේකට අදාළ නීති රීති ටික ඔයා කියන්න. ඔව් රයිස් චැලෙන්ජ් එක ආවේ. ඒක දැන් රයිස් දෙක තියෙනවා. ටක් ගාලා අපි ඉක්මනට නීති ටික දැන් ගමු. ඒ තමයි අපි කන්න ඕනේ මේක සම්පූර්ණ අතින් නෙමෙයි. අපි ඇඟිලි දෙකයි යූස් කරන්න පුළුවන් මේ රයිස් එක කන්න. ඒ වගේම කාලය විනාඩි 8යි. කාලය විනාඩි 8යි විනාඩි 8ක් ඇතුළත වැඩිපුරම රයිස් එක කාලා තියෙන කෙනා තමයි වින් කරන්නේ. ඒතකොට ඇඟිලි දෙකයි ඒකට යූස් කරන්න පුළුවන්. වතුර එකම එක පාරයි බොන්න පුළුවන්. එකම එක පාරයි. ඒක ෆස්ට් ටයිම් එකයි. පළවෙනි පාර අපි වතුර බොනවා. ඊට පස්සේ ආයෙ එකම එක පාරයි වතුර බොන්න පුළුවන්. ඊට පස්සේ දෙපා තුන් පාර බිව්වොත් එයා ෆේල්. ඒ කියන්නේ එයා ලොස් වෙනවා. එහෙනම් ඇඟිලි දෙකෙන් විනාඩි 8ක් ඇතුළත වින් කරන කෙනාට දෙනවා. මොකද්ද? කේක් කෑල්ලා. කේක් කෑල්ල. මේ කේක් කෑල්ල වින් කරන කෙනාට දෙන්නේ. පෙරදුනොත් මොකද්ද වෙන්නේ? එක බලමු අවසානයේ. පෙරදුනොත් වෙන්නේ මේක මෙයා කැමතුන්නේ නැහැ. නමුත් මේක කරන්නම වෙනවා. ඒ තමයි සින්දුවක් කියන්න තියෙනවා. පෙරදුන කෙනාට සින්දුවක් කියන්න තියෙනවා. හැබැයි කියන්න ඕනි කොහොමද? කැත්. කැතට. ඒ සින්දුව කියන්න ඕනේ කැතට. ලස්සන සින්දුව කියන්න බෑ කියන්න ඕනේ කැතට. එහෙනම් බලමු. වැඩි කතා නැතුව කවුද මේ චැලෙන්ජ් එක වින් කරන්න කියලා විනාඩි 8ක් ඇතුළත 8යි නෙමෙයි 8යි 8ක් ඇතුළත මේක ඇඟිලි දෙකක් ඇතුළත කන කෙනා වින් කරනවා. එහෙනම් අපි පටන් ගමු. 1 2 3 මොකද ගන්න පුළුවන් ටක් ගාලා සෙල්ලානක පාරක් බම් පුළුවන්. ගමන හරි වැඩි පටන් ගන්න තියෙන්නේ අතේ ඕනේ මැගිල්ල එකකින් තියෙනවා. ඔව් ඕනේ මම මේ දෙක ගන්නෙ. මේ කන්න බෑ නේද? මම අහනකොට දෙකෙන්ම නනනේ. ඔව් දෙකෙන් දෙකෙන්. මේක කන්න බෑනේ. කන අමාරුයි හිතුවට. ඒ මට අනිත් ඇඟිලි වල තැල්ලේ නම් පුරුද්දට. මෙන්න මොනවද නම් පුළුවන්. පත් අමාරුයි. මේ ඇඟිලි දෙක ගන්නකෝ. Ayo nari. Atai. මේ රයිස් එක මේ රයිස් එක 200යි. 200 කියලා ආවේ ගොඩ ලොකු රයිස් එකක් කන්න වෙලාවක් නෑ. ඒ කියන්නේ විතර ලොකු රයිස් එකක් කන්න වෙලාවක් නෑනේ. ඉතින් මං 200 රයිස් එකක් ගෙනාවේ 200 රයිස් දෙකක් ගෙනාවා. ඔයා හොර කරන්නේ එමනේ. ඔයා මේ නේ ඇඟිලි දෙකම හොර කරන්න වේදයි. නෑ පුළුවන්. කමන්න කොහමද ඇඟිලි දෙකේ? ඔය ටෙස්ට් කරලා බලන්න මේ ඇඟිලි මට මේ දෙක තමයි හුරු. ඔයා කනුදේ ලේසි. මට කරවිල කියලා මොනවද බලන්න. කරවිල මොකද රයිස් වලනේ? කරවිල මොකද? සෝදේ. තියනේ ඔක්කොම නාගන්න තෙලා මල්ලි. නෑ කමෙන්ට් එකක් දාන්න. අනේ ඔය. දෙන්නේ නැහැ හොඳයි. අතර ලේසි කොල්ල ලේසි නෑ මේ වැඩේ. නම් ඔයා දැන්නවත් අන්න. කණේ කියන කච්චිච්ච මොරි වෙන්න එපා. කුරන් දෙයක් නැහැ. ඇඟිලි දෙකයි. සඳ කන්න අමාරුයි අනේ මේ හරි අමාරුයි ඇඟිලි දෙකෙන් කන්න. හිතුවට ලේසි කියලා. කොහොමද සින්දුව කෙතර කියන උනාවනේ. එක එක කෑල්ල පට්ට 120 කේක් කෑල්ල. සුවඳ ඒක සුවඳ එනවා රයිසට වලට. මේ ඔයාට තමයි කන්න වෙන්නේ. මම ඔයත් එක්ක මෑත් එක්කම
කමඩි වීඩියෝ දාන්න බැරුණා අපිට. මේ අපට ලෙඩ ලයින් අසනීප වෙලා ඉන්නේ. ඒ නිසා අපිට කමඩි වීඩියෝ කියන බැරි නිසා අපි ටක් ගාලා ෆුඩ් චැලෙන්ජ් එකක් කරගෙන මේ මේලාවේ හොඳටම වහිනවා. එදත් අපි ගිය සැරේ ෆුඩ් රිවිව් එකට දැස්සා අදත් වහිනවා. දක්කොත්තු වෙලා බැස් මේ මේ දැන් හොඳට වහිනවා. ඒලා ඉතින් රයිස් දෙක මතක් වුණා ටක් ගාලා ගෙනාවා. හරි හරි. අපි සුදු තව විනාඩි 3යි. මට සරයි බ්‍රෝ. සරයි. මට සරනන්න කාගන්න බෑ. මට කරවිල කැවෙනවානේ. කරවිල? තිත්තක් ආව එක පාට. යාලා අර මට දැන් ආවේ. රයිස්තන් කරේ එමුනේ හැන්දක් ඔබා ගත්තොත් දන්නේ. කරවිල රස වෙනවද? තියෙනවද කොහෙද? තිත්තයි මට. Oh no! අර මොනවද කියන්නේ අර? අපේ දැන් තමයි ගේම පටන් ගන්නේ. තව හරියට විනාඩි එකමාරක් වගේ තියෙන්නේ. මට සිරි වෙනවා දැන් තමයි අකුල්. ඉලි පේස්ට් කැවෙනවා මට. ඉලි පේස්ට් තියනවා කියලා මෙයා දිනනවා. නෑ අනේ මම මට හුරුනේ නෑ. තව විනාඩිය හරියටම. Oh no! ඔයා කොහොමද ඉඳගෙන කන්නේ? මට හොඳ රූපරි මේ ඇඟිල්ල කරා. මේ ඒ කොහමද? ඔන්න තදමර හදිස්සටයි. අපේ විස්සයි. දැන් හදන්න. 4යි 3යි 2යි 1යි. අයිසෙක් කාලා ඉවරයි යාළුවනේ. අපි දැන් කවුද දිනුවේ බලන්නයි යන්නේ. සීද? මගේ ඔතන බොන්න පුළුවන්. දැන් කන්න පුළුවන්ද? දැන් බෑ. ඉතින් අපි බලමු. තේරුවේ නෑ. 1 2 කවුද 3 කියලා. 1 2 3න්නේ. 2යි ඉන්නේ. හදවතට වංකෝ අපි හිටියද කොල්ල බලමු. හදවතට මොනාද කියන්නේ මේ මොනාද කියන්නේ මේ ඔයා ඔන්න කොහොමද ඔච්චරයි. ඇඟිලි දෙකෙන් ඔච්චරින් හරි කවුද දිනෝ කන්නේ? ඇත්තම කියන්නකෝ ඇත්තම ඔයා තමයි. ආදරණි පිරිඳ ඇත්තටම ඔයායි. රයිට් එහෙනම් මේ තරගේ මම වින් කරනවා අපි අර ක්ලාස් වල සර්ලා කියනවා මොයාට වයිෆයි එක තමයි මේ චේන්ජ් කරලා අපිට කොහොමද දිරන්න පුළුවන් නේ අපිත් ගෙරවක් කරන්න අපිත් ගෙරවක් කරන්න කියලා සර්ලා කියනවා ඔව් ඇත්ත තමයි ඇත්ත මොකට හරි ගලුවට හිතන්න හරි එහෙනම් තරගික වින් කරනවා ජනා කවුද ඉන්ක්‍රෙඩිබල් ජනා දැන් මං කනවා. දැන් ඔයාට දෙනවා මට දෙනවා තමන්ට කැමති ගීයක් ගායනා කරන්න පුළුවන් හැබැයි අති නීරස විදිහට නීරස කියන කැතරනේ අති නීරස විදිහට තමන්ට කැමති ගීතයක් ගයන්න පුළුවන් ඊට පස්සේ මං අර කේක් කෑල්ල තනියම කනවාද? එහෙම බිරම කනවා රයිට් එහෙනම් මෙන්න ඔයාගේ ඒ ආදරණීය මොහොත ළඟා වුණා පප්පරපා තමන්ට කැමති ගීයක් කියන්න පුළුවන් හැබැයි කැතට ඕකේ චූට්ටක් කිව්වම ඕකේ පද දෙක පද 4ක් විතර කැමතිම කමතක් වෙන්නේ
hina වෙන්න බෑ. Okay. අනේ ඔයා hina වෙන්න හදනවද? නෑ hina වෙන්නේ මම. කවදාවත් ඔයාට මැසලි ඉදිරියට යන්න මම පාර කියනවා. කියන්න සින්දුව. සන්නාලි කුමරියේ අගලයට කුලේ hina බෑ. නෑ. ඔතකොට ගන්න. රහසින් කෙදිලු ඔබ නැතත් දස්රියේ මේ පපුවේට තියේ තවත්වටියේ අද මේ අසුනේ එයිමාවතනි කළේ රයිට් එහෙනම් දැන් මගේ අවස්ථාව මම කනවා මේ කේක් එක හරි අසාධාරණයි මටත් මේ මගේ ටිකයි තියෙන්නේ හොඳයි නෑ රයිට් මේන chance එක මං චිලි පේස්ට් කාලා නෑ කනවා තනිවම මම මේ මොකක් විඳිනවා කමන්නේ මං ආස නෑ මොනද හයිද සුපිරි අලුත්ද අරයා කමන්නේ මම ආස නෑ මම වැඩි කැමති නෑ ඔය මම කැමති නෑ මං කැමති නෑ ඉතින් මට එපා ඔච්චරමක් මම එහෙම කරයි කියලා හිතනවා දීතවතු මගේ ආදරණීය විරිදු වෙනුවෙන් මම මේ කෑල්ල ආදරයෙන් පරිත්‍යාග කරනවා මෙයා කොහොමත් කන්නේ නෑ ඒ වුණාට මෙයාට මම දෙනවා මම නොදීන්නේ කවදාවත් මේක මම කිව්වා පස්සේ මට බැරිලා හරි මම ගින් කරොතින් මම මේක කරනවා කියලා දන්නේ මේක කන්නේ කවදාවත් අම්මා තාත්තා මෙයා හැමෝටම දෙල්ත කන්නේ ඉතින් මෙයාටත් මම දෙනවා මෙයා හැබැයි මේව කන්න කැමති නෑ වෙන රස කෑම හැබැයි චූටි කෑල්ලක් කරේ කනවා ඔයාම ඉතින් කවන්න පස්සේ ගමු එහෙනම් මේ ටිකනේ ඉතින් නම් ඒ ටික තමයි කියන්න තියෙන්නේ අපි නම් මේක නතර කරමු ඔව් ඈ හරි ඔයා සින්දු කිව්වා හැබැයි මේ hina වෙලා කරලා මට hina වෙයි ඔයා දැන් ඔයාට තිබ්බනම් ආවකද කියන්නේ මට තිබුණේ මම මට කරේ ලැජ්ජාවක් නැහැ ඔයාට තිබුණ මොකද කියන්නේ තංගිට මට දුනා සුපිරි එක මම හිතන්නේ තියෙන්නේ ඔලොට නෑ අවුලක් නෑ කියන්න මොකද කියන්න චුට්ටක් කියන්න ඒ කියන්නේ මම පෙරදුනොතින් කියන්නේ චාටුනා වගේ නියල් චාටු වෙනවා පෙරදුනොතින් කියන විදිහට සින්දුවනේ ඔව් චුට්ටක් කියන්න හිතාගෙන හිටපු හිතාගෙන හිටියේ නෑ ආසමාරේ මොකක් හරි ඒ කියන්නේ මේ කියන්නේ කියන කියලා තමයි කියන්නේ ඔව් කියන්න චූටි කියලා කියන්න කියන්න ඕනේ අනේ all right මෙන්න මේ තන ලස්සන ගීතය මම කියන්න හා කියන්න right නෑ මගේ මං කියන්නේ ඉතින් හින්දා කියන්න අද සලෙලා ඉවසිසිලේ රහසේ ඇතිනේ මුතු අරුසා එලිනා මගේ ගොඩයි right ඉතින් thank you video එකෙන් ෂෙයා කරාට ඉතින් අපි මේ රයිස් එකෙන් පිළිම දැන් කනවා රයිස් එක චූටි රයිස් එකක් ගත්තේ පියල් 200ක වගේ මේක කන්න ඕනේ හින්දා ඉතින් නැත්නම් අපිට කන්න වෙන්නේ නැහැ ඉතින් ඔව් කමෙන්ට් දාන්න ඊළඟ ෆුඩ් චැලෙන්ජ් එක මොන වගේ චැලෙන්ජ් එකක්ද මෙයාට හරි මට හරි දෙන්න ඕනි කොහොමද වෙන්න ඕනි කියන කමෙන්ට් එකක් දාන්න ඔයාලා හැමෝම ඉතින් එහෙනම් අපි ආසයි ඒවා කියනවට ඔයාලා කියන විදිහට අපි ඒවා අරන් එන්න ඕනේ මතක ඇදුව channel එක subscribe කරන්න bell icon එක click කරන්න එහෙනම් like එකක් දාන්න comment එකක් දාන්න අපි එහෙනම් අදට ගිහින් එන්න good bye bye